ඔය දැන් අපිට කැම්පස් වල අපි අන්තිමට හොස්ටල් එකකින් එක්ක බෝඩිමින් එන දවසක් එනවා. ඒ දවසට ගොඩාක් කට්ටිය කියනවා මචං අපි ආය හම්බ වෙමු. කොහේ හරි හම්බ වෙමු. අපි එන්නම්. අපි උඹලගේ ගමේ එනවා. ඔහොම කියනවා. හැබැයි ඒකෙන් බොහෝමත් අතලොස්සයි තමයි ඒ අහපව් හම්බ වෙන්නේ. ඔයාලා දන්නවද ඒකට හේතුවක් තියෙනවා. අර අපි දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා ආවට පස්සේ තමන්ගේ ජීවිතවල තියෙන ජීවන අරගලවල ඔට්ටු වෙන මිනිස්සු වෙනවා. ඒ හින්දා අපිට ආයි හම්බ වෙන කියන එක එක්ක බොහෝ විට වචනයකට විතරක් සීමා වෙනවා. හොඳම දේ තමයි. මොකද්ද දන්නවද? මේ තියෙන මොහොත ඒ සතුටින් ගත කරන එක. තේරුණාද? දැන් මේ තමන්ට මේ වෙලාවේ ඇවිදින්න යන්න හිතනවා නම් යන්න. හැබැයි තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා නොවන පරිදි. තේරුණාද? ඒ කියන්නේ අපි ආයේ හම්බ වෙමු කියපු ගොඩාක් කට්ටිය ආයේ හම්බ වුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. තේරුණාද?